අද මම යන්න හදන්නේ ලන්ඩන් වලට. ඉතින් ඒක තමයි මගේ පළවෙනි සැරේ තමයි මේ ලන්ඩන් වලට යන්නේ. ලන්ඩන් කියන්නේ එංගලන්තයේ අගනුවර. ඉතින් ඒ වගේම තවත් විශේෂ කරුණු කිහිපයක් වීඩියෝ එකේ මම අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් නැදීගෙන ඉන්න. ලන්ඩන් කිව්වහම ඉනර් ලන්ඩන්, අවුටර් ලන්ඩන් කියලා කොටස් විදියට බෙදෙනවා. ඉතින් මම අද යන්න හදන හැමෝම දන්න නොදැනන විශේෂම ඉතාමත් විශේෂ ප්‍රදේශ කිහිපයකට. ඉතින් මම මුලින්ම යන්න හැදුවේ ඒ කියන්නේ හැමෝම දන්න වගේම හැමෝම නොදන්න ප්‍රදේශයක්. ඒ තමයි බිග් බෙන් එක. බිග් බෙන් කියන්නේ එංගලන්තයේ තියෙන විශාලම ගොඩනැගිල්ලක්. ඒ වගේම තමයි මේ බිග් බෙන් කුළුණත් එක්ක තියෙන අනිත් මුළු ගොඩනැගිලි සංකීර්ණයම හඳුන්වන්නේ වෙස්ට්මින්ස්ටර් මාලිගය කියලා. නැත්නම් House of Parliament. මේකට එලිසබෙත් ටවර් කියලාත් කියනවා. එලිසබෙත් කුළුණ. මේ ඇතුලේ දැවන්ත සීනුවක් බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මිනිස්සුන්ට මේක ඇතුළට යන්න දෙනවා. එක කාලයකට තමයි ඒක ඇතුලේ යන්න දෙන්නේ. ඉතින් ඒක ඊටමත් විශාලයි. අපි පහලින් ඉඳන් ඒ දෙස් බලනකොට ඊටමත් විශාල ගොඩනැගිල්ලක් විදියට තමයි පේන්නේ. අපි දෙවෙනියට කතා කරන්න යන්නේ තවත් විශේෂ ස්ථානයක් නෙවෙයි, ප්‍රදේශයක් නෙවෙයි. ඒ තමයි ලන්ඩන් අයි. ලන්ඩන් ඇස. මේක තමයි ලෝකයේ විශාලතම කැන්ටිලිවර්ඩ් නිරීක්ෂණ රෝදය. ඉතින් මේක ගොඩක් අය කියන්නේ ඒක ජාත්‍යන්තර නිෂ්පාදනයක් කියලා. මොකද නෙදර්ලන්තයෙන් ඒකට ස්ටීල් ගෙනල්ලා තියෙනවා, ඉතාලියෙන් ග්ලාසස් ගෙනල්ලා තියෙනවා, ප්‍රංශයෙන් වානේ කේබල්. ඉතින් මේක හොඳ view එකක්. ඊළඟ තමයි බකින්හම් පැලස් එක. බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ප්‍රධානම සංකේතය තමයි බකින්හම් පැලස් එක කියලා කියන්නේ. ලෝකෙන් පුරාම සංචාරකයන්ගේ ආකර්ෂණය තියෙනවා. ඒ වගේම බකින්හම් පැලස් එකේ කාමර 770 බවක් තියෙනවා. මම ඉතින් ඉදිරි වීඩියෝ එකදී බකින්හම් පැලස් එක ගැන තවත් වීඩියෝ කරන්න මම හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඒකේ සුදු නිල් රන් පැහැති වගේ පොඩි බලා ගන්න පුළුවන් නම් ඒක කියන්නේ චාර්ල්ස් රජතුමා මාලිගාවේ ඉන්නවා කියලා. ඉතින් ඔයා ලන්ඩන් වල යනවා නම් විශේෂයෙන්ම ක්‍රිස්මස් එකට ඔයාලට මේ වගේ ස්ට්‍රීට් ෆුඩ්ස් බලා ගන්න පුළුවන්. ස්ට්‍රීට් ෆුඩ්ස් විතරක් නෙවෙයි, අමුතු නිර්මාණ, එක රටවල් වල කෑම, ටර්කිෂ්, ඒ වගේම ස්පාඤ්ඤෙන් විවිධ කෑම රස විඳින්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා ඩබල් ඩෙකර් බස් වල යන්න. නිතරම බලා ගන්න පුළුවන් රතු පැහැති තට්ටු දෙකේ බස්. ඉතින් ඒ වල යන්න අමතක කරන්න එපා. ලන්ඩන් කියන්නේ වසර 11ක් තිස්සේ එක දිගටම ලෝකයේ තියෙන world best city කියන නමින් කියනවා. හොඳම ලෝකයේ තියෙන හොඳම city එක කියලා. මොකද එකක් තමයි අධ්‍යාපනය, අනිත් පැත්තෙන් සංස්කෘතිය, ඒ වගේම විවිධ ජාතීන් රසක් ජීවත් වෙන නිසා. ඉතින් මේ තමයි ක්‍රිස්මස් එකට ලන්ඩන් හැඩ වෙලා තියෙන විදිය. ඊළඟට තියෙන බ්‍රිටිෂ් මියුසියම් එක. ලෝකයේ තියෙන විශාලතම ඒ වගේම හොඳම මියුසියම් එක. මේක ඊජිප්තුවේ, කොරියාව, චයිනාවල ගොඩාක් දේවල්, ගොඩාක් උපකරණ වගේ දේවල් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ රොයල් පාක් එක. නැත්නම් රීජන් පාක් එක කියලා තියෙනවා. මේ ඔක්කොම මේ ස්ථානයේ තියෙන ගොඩක් සත්තු ඒ ඔක්කොම නමින් ලියලා තියෙන්නේ බ්‍රිතාන්‍ය රජනට. මේ ස්ථානයේ බෝට්ටු පදින්න, ආශ්‍රය පදින්න, ඒ වගේම චිත්‍රපට බලන්නත් මිනිස්සුන්ට ඒ වගේ ගොඩක් දේවල් රාශියක් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ක්‍රිස්මස් month එකේදී ලන්ඩන් කියන්නේ ඇත්තටම හරිම ලස්සනයි වෙන දවස් වලට වැඩිය. ඒ වගේම තාදයක් මතක් කරන්න ඕන. බකින්හම් පැලස් එක ගැන දෙයක් තමයි. ඒ තමයි ඔයාලට බකින්හම් පැලස් එක බලන්න සමයකේදී ජූලි සැප්තැම්බර් වගේ කාලවලදී යන්න පුළුවන්. ඒත් වෙන් කරපු ස්ථාන බලන්න විතරයි. ඒ වගේම තවත් විශේෂ ප්‍රදේශ වගේ M&M's, Linda shops ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් මේ විදියට. මේ බලා ගන්න පුළුවන් වෙන්නේ street decorations. මේ ඔක්කොම ක්‍රිස්මස් වලට තමයි හැඩගැන්විලා තියෙන්නේ. ඊළඟට මේ අපි කතා කරමු කොන්වන්ට් ගාඩන් එක. මේ ඔයාලට පේන්නේ වයලින් ප්ලේ කරන එක කොන්වන්ට් ගාඩන් එකේ. ගොඩක් අය හිතන්නේ ගාඩන් කිව්වට පස්සේ ඒක
කොළ තියෙන්න ඕන. ඒ වුණාට මේක එහෙම එකක් නෙවෙයි. මෙතන ඕනම කෙනෙකුට වෙනිල්ල මෙහෙම වයලින් ප්ලේ කරන්න බෑ. මොකට ඒ කට්ටියන්ට ඔඩිෂන්ස් තියෙනවා. ඉතින් මේ අයට ඔය කේම්බ්‍රිජ් ඒ වගේම ඔක්ස්ෆර්ඩ් වගේ යුනිවර්සිටි යන ශිෂ්‍යයන්ට මෙතන ඇවිල්ලා වයලින් ප්ලේ කරන්න අවස්ථාව දෙනවා. අනික කිසිම මයිකයක් වගේ දෙයක් ඕනේ නැහැ. මොකද මේ ගොඩනැගිල්ල ඉතාමත් උසින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකේ නම කෝවන් ගාඩන් එක. ඒ වගේම මේත් එක්ක මතක් කරන්න පුළුවන් the tube කියන එක. ඒ කියන්නේ උමම් මාර්ගය. දැන් ඔයාලා ලන්ඩන් වලට යන්නේ වෙන ප්‍රදේශයක ඉඳලා නම් ඔයාලා නැත්තම් ඔයාලා ලන්ඩන් වලට යන්නේ හිතාගෙන ඉනවනම් ඔයාලා දුම්රිය මාර්ගයක් ගන්න හිතන් ඉනවනම් ඒකට කියන්නේ the tube කියලා. මොකද උමම් මාර්ගයක් ඒක. ඒක පොළොව යටින් යන උමම් මාර්ගයක් නිසා තමයි ඒකට the tube කියලා නම කියන්නේ. the ghost way කියලත් ඒක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ මම එක දවසක් මගේ ඊළඟ දවස් වීඩියෝ එක නම් මට ගන්න බැරි වුණා. ඉතින් මේ මගේ පළවෙනි ට්‍රැවල් එක තමයි ලන්ඩන් වලට ගියේ. ඒ වගේම මගේ අනිත් කේම්බ්‍රිජ් වගේම තවත් සැඟවුණු ප්‍රදේශවල මම ට්‍රැවල් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ විස්තර ට්‍රැවල් ඉටිනරි වලට ඕන නම් මගේ YouTube channel එකට පිවිසෙන්න පුළුවන්. සියලු දෙනාටම ජය වේවා.